right. මේකේ අර විතර වගෝ ගන්න ඕනේ fx fd දිගම දිරනේ ඔයාලා කැමති වගෝ ගන්න fx හරි fd හරි මම ගන්න fx මොකක්ද මේ කරත් එන්න ඕනේ හැබැයි ඒක උත්තරයක් ඈ මම බාලයකදී ඔයාලට 45 කියන්නේ දෙන්නේ නේ හරි මම ඉන්න පුළුවන් ඉතින් මට වැරදුනේ නේද right වන්දි ප්‍රාන්තර මෙතන මධ්‍යන්නේ x කියලා ගන්නවා සංඛ්‍යාත f කියලා ගන්නවා මේක fx කියලා ගන්නවා fx then x වන්දි ප්‍රාන්තර right අගොල්ලෝ ඉවත් කරන්න මේ ලියවනේ වන්දි ප්‍රාන්තර නමේ මධ්‍යන්නේ ගන්නේ කොහොමද එකතු කරලා දෙකට බෙදලා ගන්න පුළුවන් මේ එකතු කරොත් එහෙම 16යි 16යි ඔය එකතු කරොත් එහෙම 16යි දෙකට බෙදුවොත් 8යි ඔය 16යි දෙකට බෙදුවොත් 8යි ඔව් ඒතර මේ දෙකේ වෙනස 4යි sorry ඒක 16 නේ ක්‍රැක් අවුට් මට ඒකෙන් පොඩ අර මේ දෙක එකතු කරොත් එම 14යි භාගේ 7යි එහෙම නැත්නම් ඔයාලා මෙහෙම ගන්න පුළුවන් දෙකේ වෙනස 4යි කියන්නේ දෙකේ වෙනස 4යි 4 භාගේ 2යි ඒක මෙයාට එකතු කරාම ඒත් 7යි කැමති විදිහට ගන්න පුළුවන් 7 10 14 12යි और लेसी देर एक घंटे मतलब लेसी देर मान करना 10 ने फिर बस 7 17 लेसी देगा है इसी बात इसी नम्बर 17 इसी आता रटा उतने ना दिमाग यार ने यार इस 17 इस जगह है उन्हें दिन यार इस 17 इस जगह है बस से इस बात इस नाम है 17 इस 17 මේක දෙකෙන් කර බලන්න ඕනේ සංඛ්‍යා දෙකෙන් මෙඩ පිළිවෙලට යන්න 1 3 4 6 5 7 4 ඊට පස්සේ මෙතන වයිට දෙන හේතුව මම හිතනවා දන්නවා as fx කියන්නේ මේ දෙකේ ගුණිතය ලොකු සුළු කිරීම මතින් නම් මේ ඔයාලගේ පේපරේ ලේසි නේ පොඩ්ඩක් හිතන්නේ පොඩ්ඩක් දීලා තිබ්බේ නේ ඊට දැම්මා එකක් විතරේ 68යි නේ හරි ඉතින් 4 වරක් 48 තමයි දෙකක් විතරේ ඔරකද ඊසේ 132ක් කරනවාද මේ 132ක් වෙයි 5 45 පහදම 3ක් ඉදිරියේ වසර 2013 35යි 7 2014 4 දැම්ම එකක් ඉදිරියේ 7 3 21යි මේකයි 22යි 4 වරක් 7 ඉහට 8 දැම්ම දෙකක් ඉදිරියේ 4 3 12යි 12යි මේ දෙකයි 14යි right දැන් මේක එකතු කරගන්න මේ දිලා දෙනවා සමහරක් කියනවා දීලා තියෙනවා මේ මොකද කරේ
සති 30ක කරමු එක දීලා තියෙනවා. ඉතින් එහෙම දීලා නැහැ දුක තමයි ඉතින් 4යි 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 8යි එතන 14යි 19යි 19යි 23යි මෙතන 30ක් එනවා. ඒකට වෙනවා සිග්මා f කියලා. මෙයා සිග්මා කියන්නේ මේ vg එකතුව කියන එක. සිග්මා fx. ඒ කියන්නේ මේ ටික එකතු සියලුම දැන් මෙතන f වගේ මේ හැම එකෙම f වගේ යනකොට එකතු වෙන සිග්මා fx. සිග්මා කියන්නේ vg එකතුව කියන එක. මේ සිග්මා f මෙතන සිග්මා fx එනවා. හරි මේක 7යි 6යි 14යි 21යි ගතිය තේරෙනවද මෙතන 14යි 14යි මේ 7යි 21යි 23යි මෙතන 28යි 28යි 4යි 32යි 32යි 8යි 40න් බිඳුව දැම්ම 4ක් ඉදිරියේ 7යි 7යි 6යි 13යි 13යි 3යි කියන්නේ 16යි 16යි 3යි 19යි 19යි 2යි 21යි 21යි 4යි 25න් 5 දැම්ම දෙකක් ඉදිරියේ 3යි 3යි 4යි 4යි 6යි 6යි 7යි 750ක් කියලා එනවා. රයිට්. ඊට පස්සේ මධ්‍යක මධ්‍යන්දී මේ මධ්‍යක ගමන් වාර සංඛ්‍යාවනේ. ඒ මධ්‍යක ගමන් වාර සංඛ්‍යාව සමානයි මෙන්න මේ සූත්‍රය. සිග්මා fx බෙදීම සිග්මා f ඒක වල තේරෙනවනේ. දැන් මධ්‍යක වාර සංඛ්‍යාව නම් සති වල එකතුව බෙදන්න ඕනේ. මොකද්ද මේ කියපු වාර ගන්න සති වල එකතුවෙන් බෙදන්න ඕනේ. ඒක තමයි මේ සිග්මා fx මේ සිග්මා fx නේ. දැන් ඔය ඔයාලගේ ලකුණු දෙනකොට මේ මධ්‍යයන ලකුණු සංඛ්‍යාව ගන්න ඔයාලගේ සියලුම ලකුණු ටික එකතු කරනවා. 800ක් ආවගෙන 900 සුළු කාණ්ඩයේ 900ක් ආවම 900ක් ආවත් විශේෂ නමට ඇත්තට 100 ගන්න බෑනේ. මම දන්නේ 400ක් ආවගෙන 450ක් ආවම සුළු කාණ්ඩ 450ක් ආවම ඔයාලා විශේෂ 9ක් ලිව්වනේ. මෙන්න මේ බෙදලා තමයි ඔයාලට එතන මධ්‍යයන ලකුණු හම්බෙන්නේ. 9ක් එකයි 35 වල 5යි මධ්‍යයන ලකුණු 50යි කියලා කියනවා. සාමාන්‍ය විතර එක විෂයකට ලකුණු 50 වගේ අරගෙන තියෙනවා. ඒනට නේ ඔයාලට පුළුවන් විෂයට ඔයාලා ලකුණු 80 ගණන් 90 ගණන් අරන් තියෙනවා. දෙරියට 10යි 15යි 5යි. ඒ තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ මෙතන මේ. අමාරු ලොකු සංකීර්ණ දේවල් නෙමෙයි. දැන් 750 sorry 750 බෙදීම 30. මේ බිඳුර මේ බිඳුව යවනවා. 3 කරා 1යි 75ට 3 කරා 25යි. දැන් ගාන සතියකට ගමන් වාර 25ක් විතර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් දෙක කොටසට මේ ඉඩමෙන් මම මේක මකා ගන්නවා වල මේ ලියා ගන්න. හරි. ඔයාලට ලියා ගන්න වෙලාවක් තිබ්බනේ ඒක ස්ටොප් කරලා ලියන්න මේ ඒක පැහැදිලි තරක් ඉන්නේ කියලා ඉතින් කොහොමද මම එනකොට 25 කියලා මම මතක ගන්න ඕනක් නෑ. ත්‍රිරෝධ රතරිදරට සති 52ක සමස්ත වශයෙන් ආදායම් වර්ගයේ සති 52ක් යනකොට අපේ බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ආදායම ගමන් වාර සංඛ්‍යාව ලේසි දෙයක් නේ. සතියට ගමන් වෙනවා කීයක්ද? සතියට අපේක්ෂ සාමාන්‍යයෙන් ගිය විදිහට අපි දැන් සතියට ගමන් 25ක් සෙට් වෙනවා කියන්නේ. එතකොට සති 52කට මොනව කරනවා? ඒක කමාරු දෙනවද නේ? ලේසි දෙයක්. 25 සරත් මේක වලට මේ ඇත්තක දෙගෙන පහෙන් මොකද කරලා දෙකෙන් නුඹ මේ වෙන ඒක 25 චක්‍ර දාන්න ඕනකට පුළුවන් චක්‍රය කියන්නේ මේ 25 සරත් දෙක පහ වගේ දේවල් දාන්න 25 සරත් දෙක 50යි 50න් බින්දුවම 5ක් ඉතුරු වෙයි. 25 සරත් 5 125යි කියලා ගන්නවා. 125යි අරගයි 130යි. නේ? දන්න ඕන ගන්නේ නේද? අමාරු නේද?
එක් පොලේ ගමනක මධ්‍යක දුර මීටර් 5ක් යගෙනවා. ඉතින් මේ එක ගමනක් යන්නේ මීටර් 5ක දුරක් කියලා. හිතනවා. මධ්‍යක දුර දැන් මේක අතර මධ්‍යක දුර තමයි තමයි අපිට වන්න නැතුනට අපි දැන් ගමු ත්‍රිරෝධරත රේදුර කිලෝමීටරයකට රුපියල් 100ක් ගන්නවා. ඒ කිලෝමීටර එක ගමනකින් කිලෝමීටර 5ක් යනවා කියලා කියනවා. එතකොට කිලෝමීටරේ රුපියල් 100 ගන්නවා. එතකොට ඔය වාට තේරෙන්නේ නේද එක හැරෙක රුපියල් 500ක් වෙනවා කියන එක. නේද? ඒකනේ නම් ඔහුගේ සති 4ක ආදායන කොපමණක් අපේක්ෂ සති 4ක ආදායය. සති 4ක ආදායම එක එයා සතියකට කොච්චරක් යනවද? සතියකට ගමන් මාර්ග තියෙන යාට 25. එතකොට එක ගමනකින් කිලෝමීටර් 5ක් යනවා. දැන් ඇත්තට මේ ටික සුළු කරොත් ඉන්නේ එයා සතියට දුන කිලෝමීටර ගන්න. එතකොට කිලෝමීටරයකට ගන්න ගාන බලන්න කිලෝමීටරයකට රුපියල් මේවට හම්බෙන මුදල බලන්න රුපියල් 100න් ගුණ කරලා. එතකොට එනවා සතියක ආදායම. හරිද? 4ක බලන්න 4න් ගුණ කරනවා. රයිට්. මේ එකපාර ගන්නවා නම් මේ සතියක ආදායම වෙලා වෙන වෙනම පේලි කිපෙලි ගත්තට ප්‍රශ්නයක් නැහැ. වැඩි වෙලා යන්නේ මොන සුළු කරලා ගන්නන්නේ. 400යි. බස් වරප්පා 125යි. 125 4න් ගුණ කරොත් එහෙම 125 4න් ගුණ කරොත් එහෙම අපි 125 බලන්න පොඩක් ගන්නවා. ඉතින් ජුබයි ඉන්දියාවට යනවා. මෙහෙම ලියාගන්න. සංඛ්‍යාවද සංඛ්‍යාව ගන්න තාගේ පොඩ්ඩක් එකපාර වලට ආයෙ ප්‍රශ්න. 12500 4ක් ගැන හිතන්න. සුළු කරනකොට ආලේසි. මොනවා සුළු කරලා දාගත්ත එහෙම ප්‍රශ්නයක් නැහැ. 12500 වල 4ක්. 10 කරවල 4ක් 48යි. 500 4ක් 2000යි. මෙවර 5000ක් එනවා. ත්‍රිවිධ දුන ගමන නිකන් මොජොක් බිලෝ එනේ බලන්න. ත්‍රිරෝධ රථයේ සතියකදී යෙදෙන කුලිය ගමන් වාර සංඛ්‍යාව 20කට වඩා අඩු සතිවලදී ඒ සමස්ත වශයෙන් ගමන් කර තිබිය හැකි අවම ගමන් වාර සංඛ්‍යාව කීයද? මොනවද කියන්නේ? සතිවලදී සති කීපයම ගැන කියන්නේ. හරි. මෙන්න මෙහෙම එකක් තියෙන මේකනේ. පහ තියෙන පළවෙනි සති තුනේ ඔයාලා මේක අරගෙන බලන්න. පළවෙනි සති තුනේම ගමන් වාර සංඛ්‍යාව 20ට වඩා අඩුයි. පළවෙනි සතියේ 5ත් 9ත් අතර ගිහිල්ලා තියෙනවා. අවම ගන්න දෙන්නේ. අවම එක 5ට වඩා අඩු වෙන්න බෑ. එහෙනම් මේ අහලා තියෙන ප්‍රශ්නේ අපි ලියාගමු. සමස්ත 20ට වඩා අඩු වෙලදී අවම සංඛ්‍යාව කියලා ලියාගන්න. පළවෙනි සතියේ තියෙනවනේ. ඒකේ 9ත් 5ත් අතර ගිහිල්ලා තියෙන්නේ අවම අඩුම ගන්න 5යි. හරි. ඒ අවම ගමන් වාර සංඛ්‍යාව සතිවලදී මේ සති කීපෙදී මේ මේ ටික එකතුව 20ට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි එක සතියේ ගමන් වාර සංඛ්‍යාව 20ට වඩා වැඩි වෙන්න බෑ. හරි ඒක සතිවලදී. ඊට පස්සේ සති තුනක් ගැන කතා කරමු. නේ? සති තුනකදී එළදෙනවා 10ක් 14ක් අඩුම 10යි.
ඊට පස්සේ මේක 4 15ත් 19ත් අතර 15ත් 19 නූලෙන් මිස්දෙන්නේ අඩුම 15යි මේක එකතු 5 30 60යි 95යි right හරි එහෙනම්